ඕකේ හැරි පෝටර්ගේ මායා කොස්ස හම්බුණා යාළුවේ. මේක දැම්මට පස්සේ ටිකක් සෙට් නේ. අපි යන් ඉවෙන්ට් ටික කවර් කරන්න. ෂෙයා පාර දාලා ගන්න ලයිව් එක ගැම්ම ගන්න. කො නුරුලිය ඕනේ නැද්ද අඩේ නෑ බං මට ඉතින් මම ලයිව් වෙන්නවත් වෙලාවක් නැති කි උන් කොහෙද කියලාවත් දන්නේ නෑ බං. හරි අපි මේ ගමු. අර ස්පින් එක දෙමු රත්තරන් යාළුවේ. ආස්ත අයියේ මං ඔයාගේ වීඩියෝ වල හයිලයිට් දාන්න මල්ලි දාන්න. මා මෙන්ෂන් කරලා දාන්න. අයියෝ සද්ද වැඩි. අන්න ඕපන් වුණා කියන්නේ. සද්ද වැඩි බම් මේ කන රිදෙනවා. මං ආව හෙන දවසකින් තේරීම සුපිරිලු. මේක ජෙම් ටික ඔක්කොම යයි වගේනේ. අඩුවට ආව යාළුවේ. අඩුවට ගත්තා. ජෙම් නැති එකට අඩුවට එන එක හොඳයි. ඒක දාගමු. මට තව එකක් තියෙනවා යාළුවේ ගන්න. මේ දෙක අපිට අම්මඩ මේක වෝල් එක ලස්සනයි බා. ඒ වෝල් එක ගමු 80ක් තියෙනවා මචං. වෝල් එක ගමුඩෝ. වෝල් එක ගමුනේ. එක ගමු වෝල් එක ගමු බෝසා. ඇලි 80ක් දෙබිලන්න සෙටින් කරමුනේ. ඒව වැඩක් නැහැ නේ අපිට. දැන් ඊළඟ එකට 9ෙන් දෙන්න කරීනා. අර දැක්කන් ඉතින් රවට්ටනවනේ. හරි ඕක ඕකෙන් එනවා. එන්න. මේකෙන් එන්න ඕනේ පොතේ හැටියට. මේකට නම් ඔක්කොම ඇයි වගේ. අरे भाई मुझे मारो. එකක් දුන්නොත් එකකින් ඔක්කොම ගන්නවා. ඕකේ හැරි පොටර්ගේ මායා කොස්ස හම්බුණා යාළුවේ. දැන් මම හැබිලා ග්‍රිෆින්ඩෝර් කෙනෙක්. ග්‍රිෆින්ඩෝර් හැරි පොටර් බලලා